up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. But wanna hear it talking shit from the හැමෝටම ආයුබෝවන්. මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ අද මේ පොඩි common fault එකක් ගැන. ගොඩ දෙනෙක් group වල දාලා තිබ්බා Mahindra Maximo එක start වෙනවා ආයෙ නතර වෙනවා. පොඩ්ඩක් මෙන්න මෙතන තියෙන මේ පෙට්ටිය වගේ එක හොල්ලපුවම ආයෙ හරියනවා කියලා. ඉතින් ඇත්තටම මම කියන්න හදන්නේ මෙන්න මෙතන තියෙන මේ ලොකු පෙට්ටිය. මෙන්න මේක තමයි ECU එකේ supply relay එක. හරි. ඒක නිසා මේ relay එක ගොඩාක් වෙලේට pin loose වෙනවා. හේතුව තමයි මෙතන පොඩ්ඩක් රස්නේ වදින තැන. ඉතින් ඒක නිසා ඔය copper pin ඈත් වෙන නිසා ගොඩක් වෙලා loose connection එනවා. ඒක නිසා ඒ වගේ අවස්ථාවක මේක චුට්ටක් මේ relay එක ගලවලා යට pin ටික පොඩ්ඩක් සුද්ධ කරලා චුට්ටක් විතර පැත්තකට හරවලා කරලා relay එක ආයි තද කරන්න. එතකොට මේ ප්‍රශ්නේ නැතුව යනවා. ඒකල relay එක හෙල්ලෙන එක නතර වෙන්න cable tight වගේ දෙයක් දාන්න. අනිත් එක තමයි ඊට එහා පැත්තෙන් තියෙන මෙන්න මේ relay එක තමයි diesel pump relay එක. මේ relay එක වැඩ කරේ නැත්තම් diesel pump එක වැඩ කරන්නේ නැහැ. ඒකත් හොඳට බලන්න. අනිත් එක තමයි මෙතන මෙහා පැත්තේ තියෙන එක fan relay එක. ගොඩක් අයට මේවා තියෙන තැන් ටික හොයාගන්න බැරුව වෙලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ relay ටික මෙතන oil leak වෙලා, oil ගෑවිලා, contact අවුල් වෙලාද කියන එක පරීක්ෂා කරලා බලන්න. pulling up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. But wanna hear it talking shit from the හැමෝටම ආයුබෝවන්. මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ අද මේ පොඩි common fault එකක් ගැන. ගොඩ දෙනෙක් group වල දාලා තිබ්බා Mahindra Maximo එක start වෙනවා ආයෙ නතර වෙනවා. පොඩ්ඩක් මෙන්න මෙතන තියෙන මේ පෙට්ටිය වගේ එක හොල්ලපුවම ආයෙ හරියනවා කියලා. ඉතින් ඇත්තටම මම කියන්න හදන්නේ මෙන්න මෙතන තියෙන මේ ලොකු පෙට්ටිය. මෙන්න මේක තමයි ECU එකේ supply relay එක. හරි. ඒක නිසා මේ relay එක ගොඩාක් වෙලේට pin loose වෙනවා. හේතුව තමයි මෙතන පොඩ්ඩක් රස්නේ වදින තැන. ඉතින් ඒක නිසා ඔය copper pin ඈත් වෙන නිසා ගොඩක් වෙලා loose connection එනවා. ඒක නිසා ඒ වගේ අවස්ථාවක මේක චුට්ටක් මේ relay එක